බේබි වෝකර් ගැන ඔබ නොදත් ඇත්ත කතාවක්. බොහෝ දෙමාපියන් Tamanගේ පුංචි දරුවාට ආදරයට අරන් දෙන පළමු සෙල්ලම් බඩුව තමයි බේබි වෝකර් එක. වෝකර් එකේ තිබ්බම දරුවා ඉක්මනින් ඇවිදී කියලා මතයක් සමාජයේ තියෙනවා. නමුත් ආදරණීය දෙමාපියනි, ඔබ නොදැනුවත්ම ගෙනෙන මේ උපකරණය ඔබේ දරුවාගේ ජීවිතයට අනතුරක් ඇඳවන මර උගුලක් වෙන්න පුළුවන් කියලා ඔබ දන්නවාද? ලුව පුරා ළමා රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ වෝකර් එක කියන්නේ දරුවාට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි, දරුවාගෙන් ඈත් කළ යුතු අනතුරුදායක මෙවලමක් බවයි. වෛද්‍ය පරීක්ෂණවලට අනුව වෝකර් භාවිතය දරුවාගේ ස්වභාවික ඇවිදීමේ ක්‍රියාවලිය පමා කරනවා. මොකද වෝකර් එකේ ඉන්න දරුවා ගමන් කරන්නේ ඇඟිලි තුඩු වලින් බිම තල්ලු කරමින්. නමුත් නියම විදිහට ඇවිදින්න නම් දරුවා Tamanගේ මුළු පතුලම බිම තියලා ශාරීරික බර සමබර කරගන්න ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම වෝකර් එක නිසා දරුවට Tamanගේ කකුල් පේන්නේ නැහැ. මේ නිසා ඇවිදීමට අවශ්‍ය සම්බන්ධතාවය දරුවට ගිලිහී යනවා. ඊටත් වඩා භයානක දේ තමයි වෝකර් එක නිසා දරුවට පාලනය කරගත නොහැකි වේගයක් සහ උසක් ලැබීම. සාමාන්‍යයෙන් දරුවෙකුට ළඟා විය නොහැකි උසක තියෙන උණු වතුර කේතල, විදුලි උපකරණ, තියුණු ආයුධ හෝ බෙහෙත් වර්ගවලට වෝකර් එකේ ඉන්න දරුවා හරිම ඉක්මනින් ළඟා වෙනවා. ඇසිපිය ගහන මොහොතකින් සිදුවන මේ වේගවත් ගමන නිසා දෙමාපියන්ට ප්‍රතික්‍රියා දක්වන්නවත් කාලයක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම පඩිපෙළ ආශ්‍රිතව සිදුවන අනතුරු හරිම දරුණුයි. දරුවෙකුගේ ශරීරයට සාපේක්ෂව හිසේ බර වැඩි නිසා වෝකර් එක පෙරළුනොත් දරුවා වැටෙන්නේ හිස බිම වදින විදිහටයි. මිය මාරාන්තික වෙන්න හෝ ජීවිත කාලයටම බලපාන ආබාධ ඇති කරන්න හේතු වෙන්න පුරුවන්. මේ අවදානම කොච්චර බරපතලද කියනවනම් කැනඩාව වැනි දියුණු රටවල් 2004 වසරේ ඉඳන් බේබි වෝකර් විකිණීම සහ ළඟ තබා ගැනීම නීතියෙන්ම තහනම් කරලා තියෙනවා. දරුවෙකුගේ වර්ධනයට තියෙන හොඳම ක්‍රමය තමයි පිරිසිදු පැදුරක් හෝ මැට්ටයක් මත දරුවට නිදහසේ ඉන්න ඉඩ දෙන එක. දරුවට බඩ ගන්න, දන ගන්න සහ බඩු අල්ලගෙන නැගිටින්න ඉඩ දෙන්න. ඒ හරහා ඔවුන්ගේ මස්පිණ්ඩු ස්වභාවිකවම ශක්තිමත් වෙනවා. මතක තබා ගන්න, වෝකර් එකක් වෙනුවට දරුවට ආරක්ෂිත පරිසරයක් සහ ඔබේ ආදරය ලබා දීම තමයි දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔබට කරන්න පුරුවන් හොඳම ආයෝජනය.